ලෝකයේ සුන්දරම ස්ථානයක ලංකාවේ පෙදරේරුවෙකු ඉංජිනේරු ශිල්පයට අභියෝග කරලා සුද්දොන්ටත් පාලමක් හදලා කියලා දුන්නා. සුන්දර මිනිසෙක් ගැන හා එම පාලම ගැනයි අද කතා කරන්න හදන්නේ. රන්දලේ ඉන්න වීඩියෝ එක අවසන් තප්පරේ වනතෙක් ඕපදූප සයිමා YouTube channel එකත් එක්ක අල්ල දුම්රිය ස්ථානයක් දෙමවදොර දුම්රිය ස්ථානයක් අතර දෙමවදොර ප්‍රදේශයේ පිහිටා තියෙන ආරොක්කු නමේ පාලම ගැන වාස්තු විද්‍යාත්මක හා දක්ෂතාවය සහ අවට කඳුකරේ ඇති හරිතකරණය නිසා දේශීය සහ විදේශීය සංචාරකින් ඉහළ ලෙස පිරී පවතිනවා. 1910 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක්. මේ කාල සීමාව තුළදී තමයි මේ පාලමේ වැඩ ආරම්භ. මේ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ට අපහසුම කාර්යයක් වුණා. එවකට බ්‍රිතාන්‍යයන් පළමු ලෝක සංග්‍රාමයකට එළඹෙනවත් සමග අමද්‍රව්‍ය වශයෙන් වාහන හිඟතාවයට පත් වෙනවා. පාලමේ වැඩ කටයුතු නතර වෙලා තියෙනවත් එක්කම ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ ව්‍යාපෘතිය දාන සැලකුම් කරු සහ ව්‍යාපෘතියේ කළමනාකරුවේ ක්‍රීතිමත් ලංකා ඉංජිනේරුවෙක් වන නව නිපැයුම් කරුවෙක් වන ඩී.ජේ. විමල සුරේන්ද්‍ර මහතා. මෙම පාලමේ ව්‍යාපෘතිය දුම්රිය ඉදිකිරීම් දෙපාර්තමේන්තුවේ ටරල් කත්බර්ට් මවුත් මහතා තමයි ලබා දීලා තිබ්බේ. මේ පාලමේ විශේෂත්වය ගල් වැලි සිමෙන්ති යොදා මෙම පාලමේ ඉදිකිරීමට පී.කේ. අප්පුහාමි නැමැති පෙදරරුවා ඉදිරිපත් වෙනවා. 1913 ඉඳලා 1914 දක්වා බ්‍රිතාන්‍ය දැනුමෙන් ශ්‍රී ලංකා දැනුමත් එකතුවෙන් කිසිම වානේ කම්බියක් නැතුව පාලම නිම කරවා ගැනීමට පී.කේ. අප්පුහාමි මහතාට සහ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ට සමත් වෙනවා. මෙය නිමාවීමත් සමග ඉංජිනේරුව දුම්රිය ගමනා කිරීමට බය වෙනවා. පී.කේ. අප්පුහාමි නම් තම පාලමයට නිදා ගන්න බවත් අදාළ දුම්රිය එයින් ගමන් කරවන ලෙසත් දන්වා තියෙනවා. මෙම ආරොක්කු පාලම මුහුදු මට්ටමේ සිට අඩි 3100ක් වඩා උසකින්ද මෙම පාලමේ දිග අඩි 300ක්ද අඩි 25කින්ද පළලකින්ද උස අඩි 80කින්ද පමණ වෙනවා. මෙම දුම්රිය ගමන් කරූ පසු බ්‍රිතාන්‍යයන් මහත් හරසරයෙන් පී.කේ. අප්පුහාමි මහතා පිළිගන්නවා. ඔහු ගැන විශ්වාසය සහ අනෙකුත් ව්‍යාපෘතිවලට එක්කර ගැනුණු බවයි සඳහන් වෙන්නේ. මෙම ආරොක්කු 9 පාලම කලින් 39 වෙනි බිංගය හමු වෙනවා. ලෝකයේ සුන්දරම හා විශ්මිත පාලමල් ලෙස විදේශිකයන් නම් කරලා තියෙනවා. අල්කාන්තරා රෝමන් පාලම සහ අනෙකුත් ආරොක්කු පාලම් සෑදුවත් මෙම නිර්මාණ ශිල්පයට මෙහින් ටෙක්නික් එකට සමාන වෙන්න කාටවත් ලැබිලා නැහැ. මේ වසර 102ක් පමණ වුණා. තාමත් 1920 දී පාලමේ රේල් පිල්ලක් දැනටත් එසේම පවතිනවා. කිව්වොත් ඔයා විශ්වාස කරනවද? විශ්වාස නොකරනවා නම් ගිහිල්ලා බලන්න රේල් පිල්ලේ 1920 වර්ෂයේ ලෙස රේල් පිල්ලේ කොටා තියෙනවා. මේ වගේ රසවත් වීඩියෝ නරඹන්න ඕපදූප සයිමා YouTube channel එක subscribe කරලා නැත්නම් මතක් කරලා subscribe කරලා bell button එක click කරන්න කියන ගමන් අපි ගිහිල්ලා එන්න.